ඇයි අපි ශ්‍රී ලංකන්ස්ලා ඩුබායි වල ඉන්වෙස්ට් කරනවා දකින්නේ නැත්තේ? කරන්නේ නැත්තේ නැහැ. ඉන්වෙස්ට් කරනවා ඇත්තටම. ඉන්වෙස්ට් කරනවා කියන්නේ බොහොම සුළු පිරිසක්. 100ට එකක් දෙකක් ඒ කියන්නේ ඉන්වෙස්ට් කරන ප්‍රමාණයෙන් ගත්තොත් 100ට එකක් දෙකක්වත් නැති තරම්. ඒකට ප්‍රධානම හේතුව තමයි ලොකුවට දැනුවත්කමක් නැහැ ඩුබායි වල ප්‍රොපර්ටි වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියන එක. මොකද තාමත් අර තියෙන මේගොල්ලෝගේ අයිඩියා එක මට මෙහි ඉන්න කට්ටියනුත් තාම මම දැකලා තියෙනවා මේ අර 99ක් අවුරුදු 99 ලීස් පර්මිට් එකකද තාම ගෙවල් තියෙන්නේ ඩුබායි වල නැත්නම් සින්නක් කරයි තියෙන ටයිටල් ඩීඩ් එක අපිට ගන්න පුළුවන්ද? ඔන්න ඔය කාරණාව ලොකුවට ඒගොල්ලෝ අවබෝධ වෙලා නැහැ තාම. ඒක ගොඩක් කල් දැන් චේන්ජ් වෙලා. දැන් ඔක්කොම ප්‍රොපර්ටිස් එන්නේ මේ තමන්ටම තමයි සින්නක් කරයි තියෙනම තමයි. ඉතින් ඒ අර ඩීටේල්ස් ලොකුවට යන්නේ නැහැ ශ්‍රී ලංකන්ස්ලාට. ඒ ඩීටේල්ස් යන්නේ නැති හින්දා තමයි අපි කම්පෙයාර් කරලා බලුවොත් අනිත් රටවල් එක්ක බලනකොට බොහොම සුළු පිරිසක් ඩුබායි වල ප්‍රොපර්ටිස් වල ඉන්වෙස්ට් කරන්නේ. ලොකුවට රිටර්න් එකක් ගන්න පුළුවන්කම තියෙද්දිත් මොනවද වාසියක් ලැබෙන්නේ? වාසි කියන්නේ ඇත්තටම කතා කරොත් මෙහි ප්‍රොපර්ටි එකක ගන්න ඇයි කට්ටිය කැමති? මොකද්ද අපි කල්පනා කරොත් මෙහි ගොඩක්ම ප්‍රොපර්ටිස් වල ඉන්වෙස්ට් කරන ඉන්දියන්ස්ලා. ඒක ඇවිල්ලා 30කට 40කට වඩා වැඩි. ඒතොර 140ක් විතර මුළු ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එකෙන් ඉන්දියන්ස් වලට ඉතුරු 60 තමයි ඉතුරු රටවල් ඔක්කොටම බෙදලා යන්නේ. ඉතින් ඒ හේතුව ඇවිල්ලා ගොඩක්ම මේ මාකට් එක මේකේ ඩුබායි කියන රටේ තියෙන ෆැසිලිටිස් ටැක්ස් ෆ්‍රී. අනිත් එක ඔයා මොන ඉන්කම් එකක් ගත්තත් ඔයාට කිසිම දෙයක පේමන්ට් එක ආයි ගවර්න්මන්ට් එකට කරන්න දෙයක් නැහැ. අනිත් එක සිකියුරිටි එක තියෙන. ඔයා ප්‍රොපර්ටි එකක් ගන්නකොට අපි ලංකාවේ ගත්තොත් ලංකාවේ ඉන්න ගොඩක් ඔය ප්‍රයිවට් ඩෙවලොපර්ස්ලා සහ ගවර්න්මන්ට් ඩෙවලොපර්ස්ලා. එතකොට අපි මේ කම්පැනියට තමයි පේ කරන්න තියෙන්නේ. අපි ප්‍රොපර්ටි එකක් ගන්නවා නම් ඩුබායි කියන්නේ ඒ මෙතඩ් එක සම්පූර්ණයෙන් වෙනස් කරපු රටක්. ඔයා ගන්නවා නම් ප්‍රොපර්ටි එකක් ඔයා ප්‍රොපර්ටි එක අරගන්නකොට පේ කරන්නේ ඩෙවලොපර්ට නෙමෙයි. ඔයා පේ කරන්නේ ගවර්න්මන්ට් එකට. ඒ මොකද ගවර්න්මන්ට් එකෙන් තමයි ඩෙවලොපර්ට පේ කරන්නේ ඩෙවලොපර් ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන් යන පර්සන්ටේජ් එකත් එක්ක. ඒකේ සම්පූර්ණම සපෝට් එක දීලා තියෙන්නේ ක්ලයන්ට්ව සේව් කරන්න. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් හැම වෙලාවෙම ඩුබායි කියන රට හැම වෙලාවෙම බලන්නේ තමන්ගේ රටේ ජීවත් වෙන කට්ටිය සහ තමන්ගේ රටට ඉන්වෙස්ට් කරන මිනිස්සුන්ව කොහොමද අපි සේව් කරගන්නේ කියන එකට. මොන දේ වුණත්. මොකද ඒකයි ඒගොල්ලෝ ගොඩක් වෙලාට මොන හරි ප්‍රශ්නයක් තිබුණත් රට ඇතුලේ ඒව එළියට යවන්නේ නැත්තේ. මොකද ඒගොල්ලෝ කැමති නැහැ බ්ලැක් මාක් එකක් දාගන්න. ඒකද මාර විදියට ඔයා ඉන්වෙස්ට් කරන දිරමද දිරම් 100ද දිරම් 1000ද කියන අදාළත් වෙන්නේ නැහැ. ඉන්වෙස්ට් කරන amount එක සම්පූර්ණයෙන්ම 100% secure 100% safe. කොහොමද අපි කීයක් හරි මෙහෙම සල්ලි හොයන්නේ? මෙහෙමයි සල්ලි වලින් සල්ලි හොයනවා කියලා කියන්නේ මම ඊයේ පිටත දැක්ක පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මේ වෝඩ් ප්ලේස් වල 4 bedroom apartment එකක් විකුණන්න දාලා තියෙනවා ලංකාවේ. ඒක 320 million rupees. ඔය 320 million rupees කියන්නේ ඩිරම් වලින් ගත්තොත් 3.7 million 3.8 million ඩිරම්. එතකොට ඔය 320 million වලට මෙහි ඩුබායි වලින් ගන්න පුළුවන් හොඳ ප්‍රයිම් ලොකේෂන් වල 1 bedroom property 3ක්. හරිද? එතකොට ඒ 1 bedroom property 3 ගත්තම සාමාන්‍යයෙන් හැම property එකකම prime location එක වලට net ROI එක ගන්න පුළුවන් 8 to 8.99%. ඒක තමයි net ROI එක. එතකොට අර 320 million ගත්ත property ගත්ත එක්කෙනා ඒකම දාලා තිබුණා rent out වෙන්න ලංකාවේ 1.3 million rupees. එතකොට ඒක percentage එකක් විතර ගත්තොත් ඔයාට හම්බෙන්නේ 0.4%. ඒ කියන්නේ 1% වත් rental income එකක් එන්නේ නැහැ. ඉතින් ඔයා බලන්නකෝ අර 100 මං කියුවා වගේ 3.7 million වලට ඔයාට property 1 bedroom 3ක් ගන්නවා කියලා average අපි 1.2 1.1 million property එකක් තියන්න. අපි මේ property එකේ වටිනාකමෙන් ඒ ready property එක අපිට rent out කරන්න පුළුවන් yearly ඩුබායි වල සාමාන්‍යයෙන් 90 to 100,000. ඒතකොට 90 to 100,000 කියලා කියන්නේ ඔයා වියදම් කරන amount එකෙන් 8 to 8.9 අපි roughly 10% කියලා ගමුකෝ. පොඩි idea එකක් ගන්න complete කරන්න. ඔයාට අවුරුදු 10ක් ඇතුළත ඔයා ඉන්වෙස්ට් කරපු amount එක ඔයාට රිටර්න් වෙනවා. කොහොමද rental එකේ? ඉතින් ඔයාලා 320 million ඉන්වෙස්ට් කරපු එකේනා එයාගේ රිටර්න් එක ගන්න. අවුරුදු කීයක් එයා rent out කරන්න ඕනද property එකක්? ඉතින් ඕක තමයි ගොඩක්ම ලංකාවේ කට්ටිය දන්නේ නැත්තේ.
සහ මෙහි ප්‍රොපර්ටි එකක් ගන්න ඔයා හැවගේ සල්ලි වලින් සල්ලි හොයන එකේදී ප්‍රොපර්ටි එකක් ගන්න මෙහි ලොකු දේවල් වැඩක් වෙන්නේ නැහැ. ඕන වෙන්නේ පාස්පෝර්ට් එකයි, ඊමේල් ඇඩ්‍රස් එකයි, මොබයිල් නම්බර් එකයි විතරයි. ඉතින් ඔය ටික තියෙනවා නම් ඔයාලට මෙහි රෙසිඩන්ස් කෙනෙක් නොවුනත් ප්‍රොපර්ටි එකක් ගන්න පුළුවන්. කොහොමද ප්‍රොපර්ටි එකක් ගන්නෙ? ප්‍රොපර්ටි එකක් ගන්න කියන්නේ මෙහි තියෙනවා ඕෆ් ප්ලෑන් ප්‍රොපර්ටිස් සහ ready to move properties. ඔය ඕෆ් ප්ලෑන් ප්‍රොපර්ටි කියන මේ දවස්වල ගොඩක්ම විකිනෙන්නේ ඕෆ් ප්ලෑන් ප්‍රොපර්ටිස්. හේතුව තමයි මෙහි ගවර්න්මන්ට් එකේ තියෙන අයිඩියා එකක් 2030 වෙනකොට රෙසිඩන්ස්ලා ලක්ෂ 2ක් වෙනකන් ඕනේ කියන එක. ඒක තමයි ගවර්න්මන්ට් එකේ අයිඩියා එක, ප්ලෑන් එක. ඉතින් ඒකින්ද ගොඩක් ප්‍රොජෙක්ට් ඕපන් වෙනවා, ගොඩක් amount ගොඩක් low price වලට. ඉතින් අපි හිතමු ඕෆ් ප්ලෑන් ප්‍රොපර්ටි එකක් ගන්නවා නම් ඔයාලට මිනිමම් ස්ටාර්ට් කරන්නේ ලංකා මුදලින් ගත්තොත් සාමාන්‍යයෙන් 70 මිලියන් වලට ඔයාලට ප්‍රොපර්ටි එකක් ගන්න පුළුවන් ශ්‍රී ලංකන් රුපීස් 70 මිලියන්. ඉතින් 70 මිලියන් ප්‍රොපර්ටි එකක් ඔයාලට අප්ෆ්‍රන්ට් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ගන්නකොටම පේ කරලා ගන්න ඕනේ නැහැ. ඒක පේමන්ට් ප්ලෑන් එකක් තියෙන්නේ. ඒ පේමන්ට් ප්ලෑන් එක ඩිපෙන්ඩ් වෙනවා ඩිවෙලොපර්කින් ඩිවෙලොපර්ට. සමහර කට්ටියගේ තියෙනවා 10% ඩවුන් පේමන්ට්, 4% ඔයා ගෙවන්න ඕනේ ඇඩිෂනල් ඩුබයි ගවර්න්මන්ට් එකට ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක සිකියුර් කරනවට. සහ ඉතුරු 130 හෝ 50ක් වෙන 50ක් හෝ 60ක් වෙනකම් ඔයාට පේ කරන්න තියෙන්නේ අවුරුදු 1.5ක් 2ක් ඇතුළත. මොකද ප්‍රොජෙක්ට් එක හෑන්ඩ් ඕවර් කරනකම්. ඔයා ප්‍රොජෙක්ට් එක හෑන්ඩ් ඕවර් කරනකම් ඔයාගේ 100ක් ගෙවන්න ඕනේ නැහැ. ප්‍රොජෙක්ට් එක හෑන්ඩ් ඕවර් කරනකම් ඔයාට ගෙවන්න තියෙන්නේ 50ක් හෝ 60ක් විතරයි. එතකොට 150 හෝ 60 වෙනකම් ඔයා 10 හෝ 20 නම් ඩවුන් පේමන්ට් විදියට දාන්නේ. ඒ ඉතුරු බැලන්ස් 140 හෝ 130 ඔයා අවුරුදු 2ක් ඇතුළත ඒක කොටස් වශයෙන් ගෙවන්නේ monthly. ඉතින් ඒක ඉන්ට්‍රස්ට් එකක් වෙන්නේ නැහැ. ඉන්ට්‍රස්ට් එකක් ඇඩ් වෙන්නේ නැහැ. ඔයාට ඒක 0% ඉන්ට්‍රස්ට් එකකට හම්බ වෙන්නේ. ඊළඟ කාරණේ තමයි ඔයාට ප්‍රොපර්ටි එක රෙඩි වෙනකොට ඔයා ගන්න එක අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් ප්‍රොපර්ටි එකක්. එතකොට ඒ අවුරුදු 2 ඇතුළත කැපිටල් ඇප්‍රීසියේෂන් එක කියන එක මිනිමම් 10 to 20% වෙන වෙලාවල් තියෙනවා. ඒ ඩිපෙන්ඩ් කරන ලොකේෂන් එකත් එක්ක. ඒක ඔයා හිතලා බලන්න ලක්ෂ 70 මිලියන් ඔයා ඉන්වෙස්ට් කරලා ප්‍රොපර්ටි එකකට ඔයා එකකින් half amount එකක් පේ කරලා, ඒ කියන්නේ 35 මිලියන් 35 මිලියන් පේ කරලා ඔයා ප්‍රොපර්ටි එක හෑන්ඩ් ඕවර් එකේදී ඔයා ෆ්ලිප් කරනවා, ඔයා විකුණනවා. ඒ විකුණන්නේ තවත් 100ට 15ක් 20ක් අතර ප්‍රමාණයක් වැඩි. මොකද ඔයා රෙඩි ප්‍රොපර්ටි එකක් කම්පෙයාර් කරනකොට ඔෆ් ප්ලෑන් එකකට ඒ මාකට් එක සැහැණ වැඩි. මොකද ඔයා කන්ස්ට්‍රක්ෂන් එකේදී ගන්න ගොඩක් චීප් amount එකකට. ඉතින් ඔන්න ඔය අයිඩියාස් ගොඩක් කට්ටිය දන්නේ නැහැ අපේ මේ ලංකාවේ ඉන්න. මම කියන්නේ මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් සහ අපි ඉන්නවා ඕන වෙලාවක සපෝට් එකට ලංකාවේ කවුරු කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඩුබායි වල කොහොමද ඉන්වෙස්ට් කරන්නේ, මොන වගේ වාසිද තියෙන්නේ, මොන වගේ වීසා කැටගරිද හම්බ වෙන්නේ, එතකොට ඇයි අපි ඩුබායි වලට ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඉතින් අපේ YouTube channel එකත් බලන්න පුළුවන් සහ මගේ කන්ටැක්ට් කරගන්න පුළුවන් මෙතන පහළ තියෙන නම්බර් එකකින් අපි ඕන වෙලාවක සපෝට් එකට